වැටහීම තුලින් අතහැරෙන්නේ මොනවද? බලන්න. සිත, කය, වචනය කියන මේ වචන තුන අරගෙන බලන්න. සිත කියන එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා ඔන්න හිතනවා. ඇහෙන් හිත හැදෙනවා. අපි ඇහෙන් රූප බලන්නේ. ඊට පස්සේ වෛවර්ණ පාට වලින් තමයි අපිට පේන්නේ. ඒ වස්තු වලට තමයි අපි ඇලෙන්නේ. ඇලෙන්නේ ඒකෙන් ලැබෙන ප්‍රයෝජනෙන් හින්දා. දැන් බලන්න උදාහරණයක් විදියට ගත්තොත් ලලිත් වසන්ත මහත්මයා මේ ළමයි ඉපදුනාට පස්සේ පුංචි කාලෙම කොහේ හරි කහල ගොඩකට දානවා. ඊට පස්සේ වෙන කෙනෙක් ඉන්නේ අම්මයි තාත්තයි එකතු වෙලානේ කරන්නේ. ඊට පස්සේ වෙන කෙනෙක් ඔයාව අරගෙන හදා ගන්න. ඊට පස්සේ ඔයාගේ වයස දැන් ඔය පරිමාවට එද්දි ඔය මට්ටමට එද්දි දැනගන්න හම්බ වෙනවා මේ ඔයාගේ අම්මා නැති වෙලා කියලා. ඔයාට දුකක් ඇති වෙනවද? දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි? අපිට ප්‍රයෝජනයක් ලැබිලා. අපිට ලැබෙන ප්‍රයෝජනයට තමයි අපි හැම වෙලේම ෆීඩ්බැක් එකක් දෙන්නේ. අපිට ලැබෙන ප්‍රයෝජනය අපි ඒකට නැවත ප්‍රතික්‍රියාවක් ලබා දෙනවා. බලන්න ඔයාලගේ ජීවිතේ එහෙම නෙමෙයිද වෙන්නේ කියලා. හැමදාම දෙකක් තියෙනවා. අන්න ඒක එකක් වෙන්නේ. කොහොමද අපි එකක් කරගන්නේ? එකක් කරගත්තොත් තමයි දුක නැති වෙනවා කියලා කියන්නේ. ආන්ගේ එකක් එහෙම කරගන්න නම් ලෝකෙත් එක්ක තියෙන ගනුදෙනුව නැති කරන්න. අන්න ලෝකෙත් එක්ක තියෙන ගනුදෙනුව නැති කරන්න හිත තේරුම් ගන්න වෙනවා. හිත තේරුම් ගන්න වෙන්නේ ඇහැ තේරුම් ගත්තොත් මේ කියන කතන්දරේ ඔක්කොම අහන්න ඕන.